Hi guys, ඉතින් කාලෙකට පස්සේ මම අලුත් වීඩියෝ එකක් ගේන්න හිතුවා ෆිට්නස් ටිප්ස් ගැන. හේතුව මගෙන් ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි කොහොමද අපි ඉක්මනට ඇඟ අඩු කරගන්නේ කියන එක. ඉතින් ඒකට හැමෝටම මම අහන අයට මම ඒකට ආන්සර්ස් දුන්නා. ඉතින් මම හිතුවා හැමෝටම ඒකට එක සැරේ ආන්සර් එකක් දෙන්න. ඉස්සෙල්ලාම අපි ඇඟ අඩු කරනවා කියන්නේ අපේ ෆැට් එක අඩු කරනවා කියන එක. ෆැට් එක අඩු කරන එක අපි අවුරුදු ගාණක් කාපු බීපුවා අපිට සතියෙන් දෙකෙන් එක සැරේ අඩු කරගන්න බෑ. ඉතින් අපි ඒක කරන්න ඕනේ ක්‍රමානුකූලව. දැන් තව එක්කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම අදිනම් රැට කන්නේ නැහැ කියලා. රැට කන්න නැතුව දවස් ගාණක් ඉඳලා දවස් 3ක් 4ක් 5ක් සතියක් විතර ඉඳලා බලනවා ඇඟ අඩු වෙලාද කියලා. ඒත් බලනකොට ඇඟ එහෙම ලොකුට අඩු වීමකුත් නැහැ, බර අඩු වීමකුත් නැහැ. ඉතින් ඕක කරන්න ඕන සිස්ටම් එකක් තියෙනවා. අපි මේ සිස්ටම් එක හරියට ෆලෝ කරොත් අපිට පුළුවන් ඇඟ ඉක්මනට අඩු කරගන්න. ඉතින් ඉස්සලාම මම දෙන ටිප් එක තමයි අපි ඉස්සලාම කරන්න ඕනේ බේසික්ම දේ අපි සීනි කන ප්‍රමාණය අඩු කරන්න. මොකද සීනි වලින් තමයි අපේ ඇඟේ හැඩේ, අපේ weight එක හැමදේම නැති කරලා දාන්නේ. ඒ කියන්නේ sugar කන්න අපේ ඇඟේ සීනි සංතෘප්ත වෙනවා. එතකොට වෙන්නේ අපේ ඇඟේ අර ඉන්සියුලින් ලෙවල් එක හයි වුණාම අපිට ඇඟේ තියෙන කියන්නේ කාර්යයන් ස්වභාවිකව වෙන දේවල් ගොඩක් දේවල් පස්සට යනවා. හේතුව අපි සීනි කන්සියුම් කරන්න අපේ ඇඟේ තියෙන ඩයිජෙස්ටිං ටයිම් එක වැඩි වෙනවා. ඊට පස්සේ අපේ ඇඟේ සීනි ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. අනිත් එක අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක හයි යන්න පුළුවන්. ඇඟ තව එන්න මහත් වෙනවා. ඇඟේ කොච්චර මේවා කරත් නිදිමත ඒ වගේ දේවල් ගොඩක් වෙනවා. ඉතින් අපිට ඉස්සලාම කරන්න තියෙන්නේ සීනි කන්ට්‍රෝල් කරන එක. සීනි කන්ට්‍රෝල් කරන්නේ මම සීනි කන්නේ නැහැ කියලා තේ එකට දාන්න ඕන හැඳි ටික අඩු කරලා හරියන්නේ නැහැ. ඒකට කරන්න ඕනේ සීනි කියන්නේ අපිත් ඒ සීනි තේ එකට දාන, කිරි එකට දාන ඒ සීනි ටික නෙමෙයි. අපි කන හැම කෑම එකක්ම. ඒ කියන්නේ කේක්, අයිස්ක්‍රීම්, සීනි තියෙන හැම කෑම එකක්ම අපි නවත්තන්න ඕනේ. සීනි නවත්තුවට පස්සේ අපි සීනි නවත්තන එක කියන්නේ සීනි කන්ට්‍රෝල් කරන්න. සීනි කන්ට්‍රෝල් කරන එක අපි හිතමුකෝ මම උදාහරණයක් විදිහට කියන්න. අපි සීනි හැඳි දෙකක් දානවා කියලා තේ කෝප් එකකට. දැන් ඒක එක හැන්දකට අඩු කරා. ඊට පස්සේ සතියක් විතර ගියාට පස්සේ ඒ තේ හැඳි භාගයක් කරා. ඒ විදිහට පොඩ සීනි කන්සියුම් කරන ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේම තමයි කේක්, පීසා, අයිස්ක්‍රීම්, ඒ වගේ ස්වීට්ස් ಜಾති, චොක්ලට්, ඒ වගේ දේවල් කන එක පුළුවන් තරම් අවොයිඩ් කරන්න. හේතුව අපි සීනි කන්න අපේ ඇඟෙන් සීනි ඉල්ලන ප්‍රමාණය වැඩි. ඉතින් අපි සීනි කන එක අඩු කරලා ඉන්නකොට පළවෙනි දවස් 2-3 කියන්නේ බොහොම චැලෙන්ජින් දවස් 3ක්. ඉතින් ඒ චැලෙන්ජින් දවස් 3 පහු කළාට පස්සේ අපිට සීනි කියන දේ දැක්කත් එපා වෙන ලෙවල් එකටපත් වෙනවා. ඒ කියන්නේ සීනි අපි පොඩ්ඩක් හරි වැඩිපුර කාපු ගමන් අපිට ඔළුව කැක්කුම ඒ වගේ ඒ කියන්නේ ඇඟෙන් ඒක අවොයිඩ් කරනවා. ඒ වගේ දේ හොඳ පැත්තකට එනවා අපි සීනි කන එක පොඩ අඩු කරන් යද්දී. ඉතින් සීනි අඩු වෙනකොට අපේ ඇඟේ එනර්ජි ලෙවල් එක පොඩි ඩ්‍රොප් වීමක් වගේ දැනෙන්න පුළුවන්. මොකද හේතුව අර කාලයක් තිස්සේ කන්සියුම් කරපු සීනි ප්‍රමාණය ඇඟෙන් යනකොට අපේ එක එනර්ජි සෝස් එකක් වගේ දෙයක් ඕගොල්ලන්ට නිකන් අයින් වෙනවා වගේ තේරෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ සීනි අඩු කරගෙන යනකොට ඕගොල්ලෝ කරන කාඩියෝ ප්‍රමාණය පොඩ වැඩි කරන්න. ඒ කියන්නේ කාඩියෝ කියන්නේ අපි දුවන එක විතරක් නෙමෙයි. දුවනවට වඩා මම නම් කියන්නේ ඕගොල්ලන්ට හොඳම දේ කවුරුත් ඊට කලින් සෙල්ලම් කරපු නැති එක්කෙනෙක් නම් හොඳම දේ Tamanට කතා කර ඇවිදින්න පුළුවන් උපරිම ස්පීඩ් එකකින් ඇවිදින්න. يعني කිසිම මහන්සියකින් නැතුව උස්ම ගන්න එක වැඩි කරන්නේ නැතුව අපිට කතා කර ඇවිදින්න පුළුවන් උපරිම වේගෙන් ඇවිදින්න. ඒක පළවෙනි දවසේ අපි හිතමුකෝ ඕගොල්ලන්ට විනාඩි 15ක් පුළුවන් වුණා කියලා. දෙවෙනි දවසේ විනාඩි 20ක්, ඊට පස්සේ 25ක්, 30ක්, 45ක් වෙනකන් ඕගොල්ලෝ ඒක කන්ටිනියු කරගෙන යන්න ඕනේ. ඒ විදිහට යනකොට ඕගොල්ලන්ටම තේරෙයි පළවෙනි සතිය ඇතුළතම ඕගොල්ලන්ගේ ඇඟේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. සති දෙක යනකොට ඕගොල්ලන්ගේ weight එකේ වෙනසක් අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඕගොල්ලෝ මේ ස්ටෙප් දෙක ඉස්සලාම ෆලෝ කරන්න මම ඊළඟ ස්ටෙප්ස් මොනවද ෆලෝ කරන්න ඕනේ කියලා ඕගොල්ලන්ට කියන්න. එහෙනම් guys අපි තවත් අලුත් වීඩියෝ එකේ ආයි හම්බ වෙමු.